අපි ජීවත් වෙන ලෝකයේ තුල ජීවිත කාලය පුරාවටම කිසිම රෝගයක් නැතුව නිදුක් නිරෝගීව ජීවත් වෙන පුද්ගලයෙක් කලාතුරකින්වත් හොයාගන්න ලැබෙනවා නම් ඇත්තට මේක පුදුම වෙන්න ඕනි කාරණාවක්. පුංචි හෙම්බිරිස්සාවේ ඉඳන් මාරාන්තික වෙන තරමේ ලෙඩ රෝග මනුස්ස වර්ගයාට වගේම සත්වයන්ටත් වැළඳෙනවා. කිසිම රෝගයක් ගැන කතා කරන්නවත් අඩු තරමින් හිතන්නවත් අපි කවුරුත්ම කැමති නැහැ. අපි අහලවත් නැති දහස් ගණන් රෝග අතරින් අපි හැමෝම දන්න නමුත් හිතන්නවත් අකමැති රෝගයක් තමයි කැන්සර්. එහෙම නැත්නම් පිළිකා කියන්නේ. පිළිකා වර්ග බොහොමයක් තියෙනවා වගේම ඒවා සෑම අතින්ම මාරාන්තික වෙන්න පුළුවන්. අපි හිතනවා අපි කරන ක්‍රියාවන් අපි නිතරම ගන්න ආහාර නිසා හෝ ජානමය හේතු නිසා පිළිකා රෝගය වැළඳෙනවා කියලා. නමුත් එහෙම නොවෙන්න පුළුවන්. පිළිකා හැම විටම ජානමය වෙන්නේ නැහැ. අපේ ගෙදර මුළු තැන්ගේ නාන කාමරයේ නිදන කාමරයේ පුරාවටත් මේ නිහඬ මාරයට අතවනන අපි නිතරම භාවිතා කරන දේවල් තියෙන්න පුළුවන්. පියුම් පියුම් උපකරණවල ඉඳන් ඉටිපන්දම් දක්වා ඔයාගේ ජීවිතයට පිළිකා අවදානම් ගෙන දෙන දේවල් වගේම ඒවැන් වැඩකෙන හැටි මේ වීඩියෝෙන් අපි අද කතා කරනවා. දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝයේ අවසාන තත්පරය වෙනකම්. ඔයා මුළුතැන්ගේ එළවලු පලාවර්ග කපන්න භාවිතා කරන ප්ලාස්ටික් කැපුම් ලෑලි මගින් පිහියෙන් කපන සෑම වාරයකදීම මයික්‍රෝ ප්ලාස්ටික් ඔයාගේ ආහාරවලට එකතු වෙන්න පුළුවන්. මේ කුඩා ප්ලාස්ටික් අංශුවල ආහාර ජීවන පද්ධතියට රසායනික ද්‍රව්‍ය අඩංගු වන නිසා ශරීරයේ තැන්පත් වී හෝමෝන ක්‍රියාවලියට බාධා ඇති කරන්න පුළුවන්. මේන් වැළකී ඉන්න මේකට හොඳම විකල්පයක් විදියට ප්ලාස්ටික් කැපුම් ලෑලි වෙනුවට ලී වලින් වගේම උණ ලී වලින් හදපු කැපුම් ලෑලි භාවිතා කරන්න පුළුවන් නම් මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ලී වලින් හදපු කැපුම් ලෑලි බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්ත නිසා බැක්ටීරියා ආසාදන වලිනුත් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන් වෙනවා. ටෙෆ්ලෝන් සහ PFAS වගේ රසායන ද්‍රව්‍ය ශරීරයේ වගේම පරිසරය තුලවත් විරාපත් වන්නේ නැහැ. මේ උපකරණ භාවිතයේදී බොහෝ දුරට මේ රසායන ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ඒවා වඳභාවයේ හෝමෝන ගැටලු සහ පිළිකා වලට බොහෝසෙයින් මඟ පාදනවා. මේවා වෙනුවට වාස්තු යකඩ මල නොබැදෙන වානේ හෝ සෙරමික් යොම් පියුම් උපකරණ භාවිතා කරන්න පුළුවන් නම් ඇත්තටම ඔයාගේ ජීවිතයට ගොඩක් යහපත් වෙන්න පුළුවන්. ඔයා මුළුතැන්ගේ ආහාර පිසීමේදී ඇලුමිනියම් භාජන භාවිතා කරනවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වීම ඔයාගේ ජීවිතයට බොහොම වටිනවා. දෙහි තක්කාලි වගේ අමිල වර්ග මිස වන ආහාර ඇලුමිනියම් සමග මිශ්‍ර වුණාම ඒකත් ශරීරයට ඉතාමත් අහිතකර තත්ත්වයක් වෙන්න පුළුවන්. වකුගඩු වලට හානි වීම, මොළයේ සම්බන්ධ ගැටලු වගේම පිළිකා වලට අවදානමක් වැඩි වෙන්න ඇලුමිනියම් භාජන භාවිතා කිරීම හේතු වෙන්න පුළුවන්. ඇලුමිනියම් භාජන වෙනුවට මැටි භාජන යොදා ගන්න පුළුවන් නම් ඔයාගේ සෞඛ්‍යයට ඉතාමත් යහපත් වෙනවා වගේම ඔයාට මේ ගැටලු වලින් මිදෙන්න උපකාරී වෙනවා. දෛනික ජීවිතය තුළදී ප්ලාස්ටික් බෝතල් භාවිතය ඇත්තටම අපිට අත්‍යවශ්‍ය පුරුද්දක් බවට පත් වී තිබෙනවා. වෙනත සැලකින් සිසිල් බීම හෝ මොනෑම පානයක් සහිත ප්ලාස්ටික් බෝතලයක් මිලදී ගත් පසු එය නැවත නැවත භාවිතා නොකරනවා නම් ඒකත් ඇත්තටම අපිට අපේ ජීවිතයට ලෙඩ රෝග වලින් ආරක්ෂා වී ඉන්න කරන්න පුළුවන් හොඳ ක්‍රියාවක් වෙනවා. අපි නොදන්නවා වුණාට ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ආහාර බහලුම් උදාහරණයක් විදියට ස්ට්‍රෝබෙරි ඇසුරුම් වගේ දේවල් වලින් BPA ටැලේට් වගේම මයික්‍රෝ ප්ලාස්ටික් කාන්දු වෙන්න පුළුවන්. මේවත් හෝමෝන ක්‍රියාවලියට වගේම දැඩි පිළිකා කාරක විදියට හඳුන්වන්න පුළුවන්. කිසියම් පානයක් මිලටගත් පසුව ඉතුරු වන බෝතලය නැවත නැවත භාවිතා නොකර ඉන්නවා නම් වගේම ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු හෝ මල නොකර වානේ බෝතල් භාවිතා කරන්න පුළුවන් නම් ඒකත් ඇත්තටම අපේ ජීවිතයට යහපත් පුරුද්දක් වෙනවා. ආහාර සැකසීමේදී අපි නිතර භාවිතා කරන කැනෝලා, ඉරිඟු සහ සෝයා බෝංචි වැනි තෙල් වර්ග රත් වීමෙන් පසුව ඔක්සිකරණය වන නිසා ඒවා ශරීරයේ සෛල වලට වගේම DNA වලට හානි කරන්න ඉඩ තිබෙනවා. බොහෝ දුරට එසේ සිදු වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව මේවා භාවිතා කිරීම මගින් ශරීරය පුරා රෝගාබාධ වැඩි කරන්න ඉඩ තිබෙනවා. මේ තෙල් වර්ග වෙනුවට ඔලිව් තෙල්, අලිකට පෙර තෙල් වගේම ගිතෙල් පරිභෝජනයට ගන්න පුළුවන් නම් ඒවා ඇති විශේෂ පෝෂණය ඔයාගේ ශරීරයට ලැබෙනවා වගේම ලෙඩ රෝග වලින් තොර ජීවිතයකට ඔයාට ළඟා කරගන්න පුළුවන්. බොහෝ දෙනා උත්සව අවස්ථාවන් වර්ණවත් කිරීමට වගේම සුවඳින් පවත්වා ගන්න පැරෆින් ඉටි සහිත සුවඳ ඉටිපන්දම් භාවිතා කරනවා. පැරෆින් ඉටි වලින් නිකුත් වන කෘත්‍රිම සුවඳ එමගින් නිකුත් වන විස සහිත වායුව බොහෝ සෙයින් විස සහිත වෙනවා. මේවා ප්‍රබල පිළිකා කාරක නිකුත් කරන විස සහිත වායුන් වෙනවා. සුවඳ ඉටිපන්දම් වෙනුවට සුගන්ධ තෙල් භාවිතා කරන්න පුළුවන් නම් අපේ ශ්වසන පද්ධතිය වගේම ජීවිතයත් විස වායුවෙන් තොරව අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. වෙළඳපොලේ ඇති අපි නිතර භාවිතා කරන ජනප්‍රිය පිරිසිදු කාරක මගිනුත් වක්‍රාකාරව අපේ ශරීරයට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. මතු පිටින් සියල්ල පිරිසිදු වෙනවා පෙනුනත් සැබෑවටම මේවා ශරීරයට විස සහිත වෙනවා. වාෂ්පශීලී කාබනික සංයෝග වලින් පිරී ඇති මේවා වාතය මගින් වාතය දූෂණය වීම
ප්‍රතිශක්තිය මර්ධනය කිරීම වගේ දීර්ඝකාලීන පිළිකා අවදානම් වැඩි කරනවා වගේ තත්ත්වවලට මඟ පාදනවා. මේ දේවල් වෙනුවට විනාකිරි බේකින් සෝඩා සබන් හෝ පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතා කරන්න පුළුවන් නම් පරිසරයට වගේම ඔයාගේ ජීවිතයටත් ඇත්තටම යහපතක් සිදු වෙනවා. මේ වීඩියෝ එකෙන් අද අපි කතා කළේ එදිනදා භාවිතා කරන දේවල් කිහිපයක් ගැන විතරයි. මීට අමතරව නොදැනුවත්වම අපේ ජීවිතයට හානි කරන තව බොහෝ දේවල් තියෙනවා. ඇත්තටම කර්මාන්තකරුවන් කැමති නෑ අපි මේ දේවල් දැනගන්නවට. ඔවුන් වක්‍රාකාරවවත් අපිට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන්නේ නෑ. මේ අහිතකර බලපෑම් ජනතාවගෙන් සංගවා ඔවුන්ගේ නිෂ්පාදන වැඩිකර ගන්න ඔවුන් බිලියන ගණන් මුදල් වියදම් කරනවා. මේ දේවල් පිළිබඳ දැනුවත් වීම ඇත්තටම අපි හැමෝටම ගොඩක් වටිනවා. ඇත්තටම සමහර අයට හිතෙන්න පුළුවන් අපි මෙච්චර කල් මේවා පාවිච්චි කරලා මොකුත් උනේ නෑනේ කියලා. වැදගත්ම දේ තමයි මේවායේ බලපෑම් දවසින් මාසෙන් අවුරුද්දකින් දැනෙන්නේ නෑ. අවුරුදු ගණනාවක් මේ දේවල් භාවිතා කිරීමෙන් ශරීරයට හානි වීමේ අවදානම බොහෝ වැඩි වෙනවා. ශරීරයට විසසහිත මේ දේවල් ඔයාගේ ජීවිතයෙන් ඈත් කරන්න පුළුවන් නම් ඔයාට වගේම ඔයාගේ පවුලේ අනාගතයටත් ඒක විශාල ආරක්ෂාවක් වෙනවා. හැමෝටම යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් අදට මේ වීඩියෝ එකෙන් අපි සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.